ගුඩ් මෝනිින් යාලුවනේ. ඉතින් 100 days running and fitness challenge එකේ අද 6 වෙනි දවසේ. ඉතින් මම දැන් යන ගමන් ඉන්නේ අපේ ඉස්කෝලේ ground එකට. ඇත්තටම මට අද තියෙන්නේ long run එකක්. පැයක් විතර තමයි දුවන්න තියෙන්නේ. ඇත්තටම බලන්නකෝ මෙතන පේන view එක මාරම ලස්සන view එකක්. මෙතනට අපි කියන්නේ සූර්යකාන්ති හැර කියලා. මෙතන උඩට යන පාරෙන් තමයි වලපනේට යන්නේ. අයිස් ඉතින් අපිට අද තියෙන long run එකක් ඇත්තටම දුවන එක වීඩියෝ කරන්න බැරි වෙයි. අද long run එකක් තියෙන්නේ. ඉතින් පැය කරන්නක් තමයි තියෙන්නේ. අයිස් මට අද තිබ්බේ පැය කරන්න යන්න. නමුත් මට දුවන්න පුළුවන් වුණේ විනාඩි 30ක් විතරයි. ගායිස් ඉතින් අද පැය කරන්න තිබ්බේ 1000 තිබ්බේ අද running and fitness challenge එකේ 100 days challenge එකේ අද 6 වෙනි දවසේ ඉවරයි. ඇත්තටම අද මේ තිබ්බේ මේ පැය කරන්න යන නමුත් පැය භාගයක් දුවන්න පුළුවන් වුණේ මේ මොකද්ද නී එකේ පේන්නේ නැති තිබ්බ නිසා පැය භාගයෙන් මම නතර කරා. මොකද ඒ එතනින් එහාට කන්ටිනියු කරලා ඉන්ජරි එකක්වත් වුණොත් ඒකින්ද පැය භාගයෙන් රන් එක නතර කරා. ඒ කියන්නේ endurance part එකක් තිබ්බේ අද long run එකක් විදියට පැය භාගයක් නතර කරා. මම හිතන්නේ පැය භාගයක කිලෝමීටර් 7ක් හරි 6ක් හරි කවර් කරන්න නැති කමක් නැහැ. කාලෙකින් පටන් ගත්ත ඉඳ සතුටුයි. හැබැයි පේන් එකකින් තමයි නතර කරේ නැත්තම් පැයම දුවන. ඉතින් අපි හෙට වීඩියෝ එකක් අවුත් සෙට් කරමු. ඉතින් අද වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරගන්න. ෆලෝ කරලා නැත්නම් ෆලෝ වරක් දාන්න.